පුතේ අපි දැන් මේ කරන්න හදන්නේ පැස්ටල් පාවිච්චි කරලා. ඒ කියන්නේ චොක් පාවිච්චි කරලා පාට කරන්න. හරිද? පුතාලා දන්නවා ඇති පාට කරන්න. ඒ වුණාට දැන් අපි පාට කරනකොට අත යන විදි තියෙනවා පුතේ. අත දෙපැත්තට යන්න ඕනේ, උඩ පහළ යන්න ඕනේ, රවුමට යන්න ඕනේ. හරිද? දැන් පුතාලා බලන්නකො මේ බලන්නකො මේ කොටු තුනක් තියෙනවා. පේනව නේද? දැන් මම මේකේ උඩම තියෙන කොටුව පුතේ අත දෙපැත්තට යවලා චොක් එකෙන් පාට කරන හැටි කියලා දෙන්න. හරිද? එතකොට මේ සම්පූර්ණ කොටුවම පුතාලා පාට කරන්න ඕන අත දෙපැත්තට යවලා. ඒ කියන්නේ මෙහාට එකයි මෙහාට එකයි. හරිද? ඔන්න බලන්න පාට කරන විදිහ. මේ චොක් එක අරගෙන චොක් එකේ ලස්සනට අත දෙපැත්තට විතරයි යන්න ඕනේ පුතේ. තේරුණාද? එළියට යන්න නැති වෙන්න. හරිද? දැන් පුතාලට පේනව නේද මේ පාට කරපු විදි? මේ විදිහට සම්පූර්ණ කොටුවම පාට කරමු අපි දැන්. හරි? අත දෙපැත්තට. මෙහෙට. හරි? සුදු පාට පෙනෙන්නේ නැති වෙන්න. එළියට යන්න නැති වෙන්න. හරිද? අපි මේක දැන් ලස්සනට පාට කරමු. බලන්නකො දැන් මේ අන්තිම ටික හරි ප්‍රවේශමෙන් පාට කරන්න ඕනේ. ඇයි? කොටුවෙන් එළියට යන්න නැති වෙන්න එපේ. නේද? දැන් පුතාලා මෙහෙම අත් දෙක දැන් අපිට මේ අතර පාට කරන්න බෑ. උඩ පහළ පාට කරන්න බෑ. දෙපැත්තට විතරයි මේ කොටුවේ පාට කරන්න ඕනේ. හරිද? දෙපැත්තට පාට කරලා සුදු පාට නැති වෙනකම්ම ලස්සනට කොටුව පාට කරමු. හරිද? ඊට පස්සේ මේ සම්පූර්ණ කොටුව පාට කරලා ඉවරනට පස්සේ සුදු පාට ඇතුලෙන් තනින් පේනවා නම් අපි ඒක චොක් එකකින් ආයි ගාලා වහමු. හරිද? මෙහෙම තමයි හැබැයි වහන්නත් ඕන. හරිද? දැන් ඔන්න බලන්න. හරි නේද? දැන් මේ කොටුවයි ඒ දෙකත් අපිට කැමති පාට ගන්න පුළුවන් පුතේ. කැමති පාට අරගෙන හැබැයි පාට කරන්න ඕනේ අත දෙපැත්තට යන්න ඕනේ. මෙහෙට යනවා. බලමු දෙකත් පාට කරලා. ඔන්න මම ගත්තා මෙන්න මේ පාට. පුතාලට කැමති පාටක් ගන්න හැබැයි පුතාලට කැමති පාටක් ගන්න පුළුවන්. පාටවල් තියෙනවනේ ඕගොල්ලෝ. කලබල නැතුව හිමීට කරමු. එතකොට තමයි ලස්සනට පාට කරන්න පුළුවන් වෙන්නේ පුතේ. කලබල වුණොත් බෑ. කලබල නැතුව. හරිද? සුදු පාට පේන්නේ නැති වෙනකම්ම ලස්සනට පාට කරමු. හරි? සුදු පාට පේන පැත්තේ වහනවා. අපි පාට කරේ අත මෙහාට යනවා. දැන් හරිනේ? දැන් තව එකක් පාට කරමු. තව කැමති පාටක් අරගෙන. මේ පාට අරගෙන බලන්නකො ලස්සනට පාට කරන්න ඕනේ. මේ අයින පාට කරද්දී චුට්ටක් කලබල නැතුව පාට කරන්න ඕනේ. නැත්නම් එළියට යනවනේ. එළියට යන්නෙත් නැති වෙන්න එපේ. තේරුණාද? ඒ අයිනවල් පාට කරද්දී ටික හිමින් පාට කරන්න ඕනේ. ඇතුළ පාට කරද්දී ටිකක් එතකොට අපිට ස්පීඩ් කරගන්න පුළුවන්. අයිනවල් කරද්දී තමයි අපිට හිමින් කරන්න වෙන්නේ. මැද කරනකොට පේකින් කරන්න පුළුවන්. දැන් බලන්නකෝ මගේ අත යන විදිය දෙපැත්තටනේ යන්නේ. පේනවද දෙපැත්තට අත යනවා? ඒ විදිහට තමයි ඕගොල්ලොත් කරන්න ඕනේ. සුදු පාට තියෙන තැන් පේන්නේ නැති වෙන්න පාට කරමු. එතකොට හරි. අත දෙපැත්තට යවමු. හරි නේද? දැන් ඔන්න මං කොටු 3ක් පාට කරා. මේ විදිහට ඕගොල්ලොත් කැමති පාට 3කින්
පාට කරන්න. දැන් ඒ අත දෙපැත්තට යන කොටු ටික තමයි ඒ. දැන් මේ කොටු පාට කරන්න ඕනේ උඩ පල්ලෙහාම එහෙම. උඩට පහළට. හරිද? දැන් අපි වෙන පාටක් ගමු. හරිද? වෙන පාටක් අරගෙන ඒකෙත් මෙහෙමයි පාට කරන්න ඕනේ පුතේ. අත හැරෙව්වට කමක් නැහැ. පාට කරන්න ඕන විදිහ. හරිද? මේ උඩ පහළ. අයින පොඩ්ඩක් අපි හරි ප්‍රවේශමෙන් පාට කරන්න ඕනේ අයින. හරිද? මේ බලන්න. එක හරි ලේසි. පුරුදු වුණාම ලේසි. ඊට පස්සේ ඉක්මනට කරන්න පුළුවන්. පුරුදු නැති වුණාම තමයි බැරි. ඒ හින්දා මේ පුරුදු වෙන්න තමයි මේ වැඩ දෙන්නේ. දැන් පුතාලා ගෙදර ඉඳගෙන මේවා හොඳට පුරුදු වෙලා ඉස්කෝලේ එන්න. එතකොට අපිට හරි ලේසි වැඩ කරන්න. අයින පාට කරද්දි ටිකක් හිමින් පාට කරමු. එළියට යන්න නැති වෙන්න. දැන් හරි නේද? ඒක අපි පාට කරේ උඩ පහළ. හරි නේද? ලස්සනයි. දැන් අපි තව පාටක් අරගෙන මේ කොටුව පාට කරමු. හරි? ඒකත් ඒ විදිහටමයි. උඩ පහළ. පුතාලා එළියට යන්න නැති වෙන්න අයින ටිකක් හිමින් කරන්න ඕනේ. මැද කරනකොට නම් ටිකක් අපිට වේගින් ගන්න පුළුවන්. හරිද? සුදු පාට ටික නැති වෙන අයින ටික හරි ප්‍රවේශමයි. මේ බලන්නකෝ මම කරන විදිහ හරි හිමින් කරන්න ඕනේ. දැන් උඩ පහළනේ අපි නේද? උඩට යනවා පහළට යනවා. එහෙමයි පාට කරන්නේ. අපි දැන් මේ පොඩි කොටුවක් පාට කරනවා. ඒකත් උඩ පහළ. ඔන්න මම දැන් වෙන පාටක් ගත්තා. හරිද? උඩ පහළ. උඩට යනවා පහළට එනවා. අයින ගණිද්දි තමයි ප්‍රවේශමේ. දැන් පුතේ හරි. දැන් අපි මේව පාට කරේ දෙපැත්තට. හරිද? මේක උඩ පහළ නේ? උඩ පහළ. දැන් මේ විදිහට පුතාලා අත චෝක් එක අරගෙන දෙපැත්තට පාට කරන්න ඕනේ ගොඩක් ඒවා. උඩ පහළ පාට කරන්න ඕනේ. හරිද? මේ වගේම කරලා පුතාලා අර ෆයිල් එකට දාන්න. ඊළඟට තියෙන තවත් එකක්. ඔන්න බලන්නකෝ. මෙන්න මේ වගේ එකක් පුතේ. හරිද? මේ වගේ. දැන් මේකේ තියෙන්නේ මේ බලන්න මේ පැත්තට ඇදයට. නේද? ඇදයට යන්න ඕනේ. මේකේ තියෙන්නේ මේ පැත්තේ ඇදයට. හරිද? දැන් අපි පාට කරමුද බලන්න. එක පාට අරගෙන පාට කරමු බලන්න. බලන්න. දෙපැත්තට යන්න ඉතින්. හරි ලේසි. ඔයගලන්ට පුළුවන් මේවා කරන්න. පුතාලා කරලා ඇතිනේ නේද? පාට කරන්න දන්නවා ඇතිනේ. දැන් ඉතින් ලස්සනට පාට කරන්න මේ අර ෆයිල් එකට දාන්න එපේ මේක. හොඳ ඉවසීමෙන් පුතාලා හොඳට ඉස්සෙල්ලා පුටු ඉඳ ගන්න ඕනේ. ඉඳගෙන ඊට පස්සේ තමයි මේක පාට කරන්න ගන්න ඕනේ. නැගිට එහෙම යන්න නරකයි පාට කරන්නේ. හරිද? දැන් බලන්න මේක පාට කරපු විදිහ. හොඳයි නේද? ඔයගලන්ට කැමති පාටවල් ගන්න පුළුවන් පුතේ. හරිද?
සුදු පාට නැති වෙනකම් එළියට යන්නේ නැති වෙන්න ලස්සනට පාට කරන්න. හිමින් කරන්න, කලබල වෙන්න එපා. චෝක් එක පැන්සල වගේ නෙමෙයිනේ, ටිකක් මහතයිනේ. පාට කරද්දි පුතාලා තනියම පාට කරන්න ඕනේ. හරිද? හුරු වෙනකම්ම පාට කරන්න ඕනේ. අම්මලාට එහෙම කියලා කරන්න එපා. හරිද? දැක්කද දැන් මේ උඩ අතට උඩ එහෙම ඇද්දයට තමයි ඒක පාට කරන්නේ. දැන් ඊළඟ එක තියෙන්නේ අනිත් පැත්ත. ඒක. දැන් තියෙන්නේ මේක මේ අතටනේ. මේ පැත්තේ ඉරි ටික මෙහෙම මේ අතට යන්න. දැන් මේ විදිහට පාට කරමු. ඔගොල්ලෝ පළවෙනි සැරේ කරනකොට ටිකක් අමාරුයි වගේ දැනෙන්නේ. ටිකක් කරලා පුරුදු වෙනකොට හරි. තේරුණාද? පුතාලා පාට අඳුරනවා ඇති නේද? මොනවද මේ පාට කියලා නේද? පාට දන්නවා ඇති නේද? මේ කහ පාට කියලා අඳුරනවා නේද? දැන් අපි පැති කීපයකට පාට කරා නේද? දැන් ඔන්න ඊළඟ එක තමයි අපි රවුමට පාට කරන එක. මේ බලන්න. හරිද? බලන්නකෝ. ඉස්සෙල්ලාම අපි මැද්දේ තියෙන රවුම පාට කරලා බලමු. ඒකට දැන් අපි මුලින්ම අර කැපුවන් එක කපලා පාට කරන එකකුත් කරානේ. එතකොට ඒ වගේ අපි ඉස්සෙල්ලාම රවුම වටේ පාට කරලා ඉවරලා මැද කරමු. හරිද? ඔන්න දැන් අත රවුමට යන විදියක්. හරි? අත රවුමට යන්නේ ඒකේ. අපිට කොලේ හරවන්න පුළුවන්. ඕනනම් කොලේ හරව පාට කරන්න පුළුවන්. නැත්තම් මෙහෙමම තියාගෙන පාට කරන්න පුළුවන්. ඒ වුණාට අපේ අත යවන්නේ පාට කරනකොට රවුමට. නේද? රවුමට යන්නේ. එළියට යන්නේ නැතිව ලස්සනට පාට කරන්න පුළුවන් ඒ රවුම. දැන් රවුම කලිනුත් කරපු නිසා දැන් මේක හොඳට කරන්න පුළුවන් වෙයි. රවුමට පාට කරගෙන මෙහෙම තියලා ඊට පස්සේ මැද අපිට පුළුවන් ඕන එහෙම කරන්න. නැත්තම් රවුමටම ඒකත් කරන්න පුළුවන්. රවුමට මෙහෙම මුළු රවුමම ඇතුළට වෙනකම්ම අත රවුම් කර යන්න පුළුවන් මෙහෙම. අත රවුම් කර පාට කරමු. උට ලස්සනයි. අත රවුමට පාට කරනවා. රවුම් කර. හරි? දැන් හරිනේ.
දැන් අපි මේ අඩ කවේ නැත්තම් half circle එක පාට කරමු. ඒකත් අපි රවුමටම කරමු මෙහෙම. දැන් පුතාලට පුළුවන් ඒ සර්කල් එකම මේ අනිත් පැත්තට හරවලා තියෙන. ඒකත් දැන් මේ half circle එකත් ඔයගලන්ට එහෙම පාට කරන්න පුළුවන් පුතේ. ඒකත් රවුමටම අපිට පාට කරන්න පුළුවන්. අත රවුම් කර කර යන්න පුළුවන්. මේකත් අපි ඒ විදිහටම පාට කරමු. අත රවුමට ගෙනියන ඒවා තමයි පුතේ මේ රවුම් හැඩයට තියලා තියෙන සර්කල් එක, half circle එක. ඒ කියන්නේ වෘත්තයක් නැත්නම් අඩ කවයක් අපි අත රවුමට පාට කරන්න ඕනේ තමයි ඒ විදිහට ඇඳලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඒ විදිහට පාට කරන්න තුරු වෙන්න ඕනේ මෙහෙම අත රවුම් කර කර. අන්තිම එක අපේ නේද? කලර් කරන අන්තිම එක එකත් රවුමට රවුම් දාරයක් තිබුණොත් ඒ දාරය කියන්නේ මේ අයින රවුමක් වුණාම අපි රවුම් කරලම පාට කරන්න ඉගෙන ගන්නවා. දැන් අපේ අත රවුම් කරලා පාට කරන රවුම් හැඩයට පාට කරන ටික ඉවරයි. දැන් අපි පාට කරපු ටික ඔක්කොම බලමුකෝ එකපාරම. දැන් මේ තියෙන්නේ අපි පාට කරපු කොළ ටික නේද? එතකොට මේ තියෙන්නේ අත කෙලින් දෙපැත්තට ඇරපු පාට කරපු චොක් එක මෙහෙමයි. අත දෙපැත්තට යවමින් පාට කරපු එක. මේ තියෙන්නේ උඩ පහළ අත යවලා පාට කරපු එක තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ කොලේ තියෙන්නේ දෙපැත්තට තමයි යවුවේ. ඒ උනාට අත හරස් ඉරකට ගියේ. මේකත් ඒ වගේමයි. තේරුණාද? මේ අන්තිමටම අපි කරේ අත රවුමට ගියේ. මේ තියෙන්නේ දාරේ. ඒ දාරේ වටේ අපි මෙහෙම රවුම් කර කර තමයි පාට කරේ. ඒ කියන්නේ චෝක් එකක් රවුමට පාට කරන්න තමයි අපි මේකෙන් ඉගෙන ගන්න. මේ half circle එක නැත්තම් මේ අඩ කවේ මේ ටික රවුමක භාගයක්නේ. ඒකත් අපි රවුමට පාට කරලා තමයි සම්පූර්ණයෙන්ම පාට කරලා ඉවර කරේ. ඉතින් දැන් පුතාලා උඩට පහළට පාට කරා, අත දෙපැත්තට පාට කරා, රවුමට පාට කරා, අත ඇල කරලා පාට කරා නේද? දැන් මේ විදිහට විවිධ විදිහට පාට කරලා පුතාලා අපේ අර ගොනුවට එකතු කරන්න ඕන. පාට කරන නිර්මාණ ගොනුවට එකතු කරන්න.